මේ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඒවයි ඉන්නේ ගොඩක් වෙලාවට ස්ටාර්ට්අප්ස්. එහෙම නැත්නම් ස්ටාර්ට්අප්ස් වලින් පොඩ්ඩක් මධ්‍ය පරිමාණ ප්‍රමාණයට ඇවිල්ලා තාමත් මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙලා නැති ව්‍යාපාර කොටසක්. එතකොට මේ ලෝකයේ බිස්නස් වෙන්චර්ස් වලින් 70%ක් ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් නම් හරිද? මෙන්න මේ එන්ටර්ප්‍රයිසස් වල ඉන්න ස්මෝල් ඇන්ඩ් මීඩියම් ඔන්ටර්ප්‍රනර්ස්ලා ගොඩක් වෙලාවට accounting background එකක් තියෙන අය වෙන්නත් පුළුවන්, accounting background එකක් නැති අය වෙන්නත් පුළුවන්. එහෙනම් මේ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් වලට QuickBooks ස්පෙෂලායිස් වෙන්නේ ඇයි? කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ QuickBook software එක, accounting software එක හරියම user friendly. හරිද? හරියම user friendly. accounting knowledge එකක් තියෙන, finance knowledge එකක් තියෙන කෙනෙක්ට විතරක් නෙවෙයි, accounting කවදාවත් දන්නේ නැති කෙනෙක්ට උනත් මේ software එක පාවිච්චි කරලා තමුන්ගේ ගිණුම් ටික තියාගන්න පුළුවන් විදිහට මේක හරියම user friendly. හරියට smartphone එකක් වගේ, Android version එකක් වගේ පහසුයි. දෙවැනි එක තමයි හරිද? දෙවැනි එක තමයි මේකේ තියෙනවා ඕනම කෙනෙක්ට පාවිච්චි කරලා බිස්නස් එකේ data ටික ඇනලයිස් කරන්න පුළුවන් sophisticated tools. ඔයාගේ P&L එක, balance sheet එක, cash flow statement එක නිකන් ගන්නවා විතරක් නෙවෙයි. මේ QuickBooks software එකෙන් පුළුවන් ඒක මාර විදිහට ඇනලයිස් කරන්න. මෙන්න මේ ඇනලයිස් කිරීම තුලින් මෙන්න මේ ස්මෝල් ඇන්ඩ් මීඩියම් ඔන්ටර්ප්‍රනර්ස්ලාට දෙනවා chance එකක් තමුන්ගේ බිස්නස් එක ඇනලයිස් කරලා හොඳම ඩිසිෂන් එක අරගෙන බිස්නස් එකේ ඊළඟ ස්ටෙප් එක තියන්න. එහෙනම් දෙවෙනි කාරණාව තමයි ඇයි අපි මේ QuickBook ඉගෙන ගන්න ඕනේ? ලෝකේ 70% businesses small and medium enterprises මේ small and medium enterprises වල බහුතරයක් පාවිච්චි කරන්නේ මෙන්න මේ QuickBook software එක. ඒ නිසා ඔයා QuickBook එක ඉගෙන ගන්නවා නම් QuickBook එකේ qualification එකක් තියෙනවා නම් ලෝකෙ වැඩියෙන්ම තියෙන small and medium enterprises නම් ඔයාට job demand එකක් automatically හැදෙනවා. මොකටද? මෙන්න මේ QuickBook පාවිච්චි කරන business වලට ගිහිල්ලා තමුන්ගේ label එක දීලා job opportunity එකක් හදාගන්න. හරිද?